ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ ඔක්කොටම. අපි අලුත් වැඩක් වෙනස් වැඩක් මතක හිටින වැඩක් පටන් ගන්න යන්නේ කියලා අපි ෂෝට් වීඩියෝ එකේදී කිව්වා. මොකද්ද මේ අලුත් වෙනස් මතක හිටින වැඩේ කියලා පොඩි ඩීටේල් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. 2019 ඉඳලා අවුරුදු 6කට ආසන්න කාලයක් ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවල උසස් පෙළ රසායන විද්‍යාව හදාරන දුවදරුවන්ට රසායන විද්‍යාව උගන්වලා ගත්ත අත්දැකීම් එක්ක තමයි මේ වැඩසටහන නිර්මාණය වෙන්නේ. පසුගිය වසර කිහිපය බලනකොට මේ සිසුන්ගේ දැකපු විශේෂ ලක්ෂණයක් තමයි බොහෝ දෙනා මෙන්න මේ සමාජ මාධ්‍ය YouTube, Facebook, WhatsApp වගේ සමාජ මාධ්‍යවල තමන්ගේ කාලය ගත කරන ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. ඒක නිසා අපි තීරණය කරා දරුවෝ කොහොමත් වැඩි වෙලාවක් සමාජ මාධ්‍ය තුල ගත කරන එකේ මෙන්න මේ ගත කරන කාල සීමාව ප්‍රයෝජනවත් වැඩකට යොදාගන්නේ කොහොමද කියලා කල්පනා කරා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි තීරණය කරා ක්‍රියේටිව් මෙකැනිසම් එකක්. නිර්මාණශීලී ක්‍රමවේදයක් තෝරගන්න මේ රසායන විද්‍යාවේ තියෙන හැම විටම අහන පොදු එහෙම නැත්නම් වැඩිපුර වැදගත් වෙන විෂය කරුණු දරුවන්ගේ මොළයට කාවද්දන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න අපි මේක යොදා ගන්න තීරණය කරා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මෙන්න මේ අපි කියන ලස්සන ක්‍රියේටිව් වැඩසටහන එළියට එන්නේ. මේකෙදි රසායන විද්‍යාව විෂය ධාරාමුවත් උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයවත් ඉගැන්වීමක් අපි සිද්ධ කරන්නේ නැහැ. මේකෙදි අපි කරන්නේ දරුවෝ වැඩි දෙනෙක් මගෙන් ඉල්ලපු මතක තියාගන්න පුළුවන් ක්‍රමයක්. වැඩිපුර මනසට රැඳෙන ක්‍රමයක් කියලා දෙන එක තමයි මේකෙදි අපේ බලාපොරොත්තුව වෙන්නේ. කොහොමද මේක කරන්නේ? මෙතනින් ඉස්සරහට අපි දානවා එක් විෂය කොටසට අදාළව. එක් විෂය කොටස කියලා මෙතන කියන්නේ එක් පාඩම් කොටස. ඒක කාබනික රසායනය කියන්නේ ඕගනික් කොටසක්, කාබනික රසායනය ඕගනික් කොටසක්, සාමාන්‍ය රසායනය ජෙනරල් කෙමිස්ට්‍රි කොටසක්. මෙන්න මේ වගේ එක් කොටසට අදාළව දරුවෝ වැඩිපුර මතක තියාගන්න ඕන කොටස් අපි ක්‍රියේටිව් විදියට නිර්මාණය කරලා එක්වරක් දෙවරක් බැලුවහම මොළයට කාවැදෙන විදිහට නිර්මාණය කරලා මේ සමාජ මාධ්‍ය තුරට එකතු කරන්න තමයි අපේ මේ වැඩසටහනේ වෑයම වෙන්නේ. එතකොට මේකෙන් දරුවෙක් වරක් දෙවරක් ඒ වගේ වැඩසටහනක් බැලුවහම ඒ තියෙන රූපරාමු ටික දරුවෙගේ මනසට කාවදින ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයකට වඩා වැඩි වෙනවා. මෙන්න මේක තමයි අපි මේ කියන නිර්මාණශීලී ක්‍රමවේදය. මේ ක්‍රමවේදය අපි මුල සිටම පටන් ගන්නයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. පළමු පාඩම, දෙවන පාඩම ආදී වශයෙන් පාඩම් වශයෙන්. නමුත් අපි ඉස්සෙල්ලම තීරණය කරා වැඩි වශයෙන් මතකයේ තබා ගත යුතු පාඩම්. ඒ කියන්නේ අකාබනික රසායනය වගේ. දැන් ඉනෝගනික් කෙමිස්ට්‍රි ගත්තොත් ඒකේ ගොඩාක් කොටස් තියෙනවා දරුවෙක් මතක තබා ගන්න ඕන. අන්න ඒ වගේ පාඩම් වලට මූලිකත්වය දීලා වැඩසටහන පටන් ගන්නවා. ඊට පස්සේ අපි කෙමින් එක් පාඩම් කොටසට අදාළව ඔබ මතක තබා ගත යුතු වැදගත්ම විශේෂම වෙන කරුණු උඩුගත කරන්නයි අපේ සූදානම තියෙන්නේ. ඉතින් මේක තමයි අපි මේ කියන ක්‍රියේටිව් නිර්මාණශීලී වැඩසටහන. ඉතින් ආරාධනා කරනවා ඕගොල්ලෝ හැමෝටම එකතු වෙලා ඉන්න මේ රසායන විද්‍යාව කියන විෂය ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක්. ඒක ඒ විදිහට ඔළුවට දාගන්න. ක්‍රියේටිව් විදිහට ලස්සන විදිහට ඔළුවට දාගත්තාම ඒක දිගටම කරගෙන යන්න හිතන විෂයක්. ඒ විදිහට වැඩ කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අපි මෙතනින් මේ වීඩියෝ ක්ලිප් එක නතර කරනවා. ඊළඟට ක්‍රියේටිව් ආස හිතන විදිහේ වීඩියෝ ක්ලිප් සෙට් එකකින් අපි ආයෙ හම්බ වෙනවා. එතකන් ඔබ සැමට ජය.